Welcome back to my channel Life with Shashi. ඔන්න ඉතින් අවුරුද්ද ළඟම එනවා. ඒ අතරම හැම ගෙදරකින්ම වගේ කැවුම් සුවඳක් පිහිදෙනවා. ඉතින් මම මේ හදන්නේ අපේ ගෙදරත් පුංචි කැවිලි දෙක තුනක් හදාගන්න කොකිස් ටිකක් තමයි ඉස්සර වෙලාම හදන්න යන්නේ. මේ විදිහට හාල් පිටියකට ලුණු සහ කහ දාලා උකු පොල් කිරෙන් මිශ්‍රණය හදා ගන්නවා. මම මේකට කරපිංච ටිකකුත් චූටියට කපාගෙන එකතු කරගත්තා. එතකොට ගොඩක් රස නිසා. මේ විදිහට කොකිස් හදන්නේ මම නන් නෙවෙයි. අපේ ලොකුයි දෙවෙනි තමයි මේ කොකිස් හදන්නේ. මොකද මට පුංචි කරදරයක් වෙලා පහුගිය දවස්වල චූටි ඇක්සිඩන්ට් එකක් වෙලා මට බිම ඉඳ ගන්න බැරි තත්වයක් තියෙනවා. නැගිටින්න ඉඳ ගන්න අමාරු තත්වයක්. ඒක නිසා මට මේ දේවල් කරන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. ඒත් අවුරුද්ද කියලා කියන්නේ පුංචි දරුවෝන්ගේ හරි ආසම දෙයක් නේ. ඉතින් ඒගොල්ලෝ මේ දේවල් ගොඩක් බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ අවුරුද්දට. ඒක නිසා මට හිතුනේ නෑ කිසිම දෙයක් හදන්නේ නැතුව ඉන්න. අමාරුවෙන් හරි පොඩ්ඩක් හරි මේගොල්ලන්ට හදලා දෙනවයි කියලා හිතලා තමයි මේ වැඩ ටික පටන් ගත්තේ. හැබැයි අපේ දරුවෝ නිසා මට මේ වැඩේ ගොඩක් පහසු වුණා. අයේ අක්කයි නංගි දෙන්න එකතු වෙලා මේ විදියට ලස්සනට බොහොම පරිස්සමට කොකිස් ටික ඔක්කොම හැදුවා. එයාලා මේක හදන අතරේ මම යන්නේ මුං කැවුම් ටිකක් හදාගන්න. අපේ ඉතින් ගෙදර ළඟ මෝලේ මුං පිටිවම ගන්න තියෙනවා. මුංට කොටන්න ඕන නැහැ. එයාලා පිටි කරලම අපට දෙනවා. ඉතින් මේ වගේ මුං පිටි, හාල් පිටි ගෙනල්ලා මට දුන්න හස්බන්ඩ්. ඉතින් මම මේ විදිහට මුං පිටි ටික ඉස්සලා චුට්ටක් බැදගත්තා. දැන් මම මේ බැද ගන්න යන්නේ හාල් පිටි. මම මේව මෙෂර් කරන්නේ කෝප්පෙන්. මොකද මට ගෙදර ස්කේල් එකක් නැති නිසා මම කෝප්පෙන් තමයි මේ හැම දෙයක්ම මැනගත්තේ. තව දෙයක් කියන්න අමතකුණානේ ඔයාලට. මම මේ මුං කවුම් හදන්නේ පළවෙනි පාරට. ඇත්තටම මම පුංචි කාලේ අම්මා හදනවා දැකලා තිබ්බා. හැබැයි මම හදලා තිබ්බේ නැහැ. ඉතින් පළවෙනි පාරට තමයි මේ විදියට මුං කැවුම් හදන්නේ. ඒකත් YouTube එකෙන්. මොකද අම්මා දැන් මගෙත් එක්ක නැහැනේ. අම්මා නැති වෙලා දැන් අවුරුදු 6ක්. ඇත්තටම අවුරුදු ලං වෙනකොට අපේ අම්මලා තාත්තලාගේ මතක අපිට හරියට දැනෙනවා. අම්මලත් එක්ක අවුරුදු සමරපු හැටි. ගෙදර ගමේ ගිහිල්ලා අපේ සහෝදරයොත් එක්ක ඒ මතක හැමදාම හිතවල තියෙනවා. ඇත්තටම මට නම් ඒ තරම් මතක ගොඩක් ඉතුරු කරපු අවුරුදු කාලයක් ආයෙ නැහැ ඉතින්. මේ විදිහට මුං පිටි ටිකයි හාල් පිටි ටිකයි බැදගෙන ඒක මම මික්ස් කරගන්න හොඳට හලා ගත්තා. පෙනේරෙන් හලා ගත්තාම පුපුරන සම්භාවිතාවය අඩුයි කියලා තමයි ඒ වීඩියෝ එකේ තිබුණේ. දැන් මම මේ යන්නේ සීනි ටික කැරමල් කරගන්න. මොකද සීනි කැරමල් කරගත්තාම මුං එකට ලස්සන පාටක් එනවා කියලා තියෙනවා ඒ කැවුමට. ඉතින් මම මේ විදියට සීනි ටික කැරමල් කරගත්තා. කැරමල් වේගන එනකොට මේකට උණු වතුර චුට්ටක් දාගත්තා. උණු වතුර ටිකක් දාගෙන තමයි අපි ඉතුරු සීනි ටික මේකට දාන්නේ. ඉතින් මෙතන ඉන්නකොට හරිම සුවඳයි මේ දේවල් කරනකොට. බබාලා ටික ආසාවෙන් වට වෙලා බලාගෙන ඉන්නවා මේ දේවල් කරන දිහා. ඉතින් එයාලා මට ගොඩාක් උදව් කරනවා. ඒගොල්ලෝ ගෑනු ළමයි 3 දෙනෙක් විදිහට එයාලගේ ජීවිතවලටත් මේ දේවල් ගොඩක් වටිනවනේ. ගොඩක් ලොකු අත්දැකීමක් හම්බ වෙනවා එයාලටත් මේ දේවල් වලින්. ඉතින් ඒ නිසා මම පුළුවන් හැම අවස්ථාවකම එයාලවත් මේ දේවල් වලට සහභාගී කරගන්නවා. ඉතින් මේ විදිහට සීනි ටික කැරමල් වුණාට පස්සේ ඉතුරු සීනි වතුර ටිකයි එකතු කරලා පැණි ටික උණු කරගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් නම් පැණි ටික උණු වෙගෙන තමයි එන්නේ. දැන් මේ පැණි එකේ පදම ගන්න කියලා තිබ්බේ අර සුදු පාට කෝප් එකට වතුර ටිකක් දැම්මහම මේ පැණි එක ඒකට දැම්මහම මෙන්න මේ විදිහට කෝප්පේ අඩියට ඒ පැණි ටික
එකතු වෙන්න ඕනේ. අපිට අතින් බෝලයක් වගේ හදාගන්න පුළුවන් තරමට ගන්න කියලා තමයි තිබුණේ. ඉතින් මම ඒ විදියට ගත්තා. පැණි ටිකක් අයින් කරලා තියලා මම ඉතුරු ටිකට පිටි ටික දාගෙන හොඳට අනාගත්තා. හැබැයි මේ ගොඩක් බයෙන් තමයි මේ වැඩේ කරන්නේ. මොකද ෆස්ට් ටයිම් කරන නිසා හරියයිද වරදීද කියලා පුංචි බයකුත් තියෙනවා හිතේ. ඒ වුණත් ආසාවෙන් කරා. මේ විදිහට අපි පැණි උණු කරගත්ත එකටමනේ අපි පිටි දාලා අනාගත්තේ. ඊට පස්සේ අර තාච්චියේ අඩියේ ඉතුරු වෙනවනේ ටිකක්. ඒ ටිකට වතුර චුට්ටක් දාලා මේ විදිහට ඒ ඔක්කොම ටික කලවම් කරලා අරගන්නවා. මේ කලවම් කරලා අරගත්ත මේ වතුර ටික පැත්තකට කරලා තියාගන්න තමයි තියෙන්නේ. මොකද අපි අර ඩෝ එක අනනකොට ඒක වේලීගෙන වගේ එනකොට මෙන්න මේ වගේ මේකෙන් වතුර චුට්ටක් දාලා ඒක අනා ගන්න පුළුවන් අපිට. අපි හදලා බලමුකෝ. අපි හැම දෙයක්ම ඇත්තටම මේ දේවල් කඩේ හරිම පහසුවෙන් අපිට ගන්න පුළුවන්. අපේ ගෙවල් ළඟ කඩේ බොහොම පහසුවෙන් සල්ලි ටිකක් අරගෙන ගියාම අපිට මේ හැම දෙයක්ම ගන්න පුළුවන්. හැබැයි ඒ ලැබෙන අත්දැකීම්, අපේ ගෙදර දරුවන්ට ලැබෙන අත්දැකීම් අපිට ඒ දේවල් සල්ලි වලින් ගන්න බැහැනේ. ඒ දේවල් මේ විදිහට ගෙදර කරන්නම ඕනේ. එතකොට තමයි අපේ දරුවන්ට උනත් ලස්සන මතක ටිකක් ඉතුරු වෙන්නේ. මේ විදිහට මේ මුං ඇට මිශ්‍රණය හොඳට අත් ගහන්න ඕනේ. ඒ විදිහට අත් ගහපුවම තමයි අර කැවුම් පුපුරන්නේ නැහැයි කියලා කියන්නේ. ඒ වීඩියෝ එකේ තිබුණේ එහෙමයි. ඉතින් අපි බලමු මේ විදිහට හදලා මට ගොඩක් මෙහෙම මේ අතින් මේ දේවල් කරන්න අමාරුයි. ඇත්තටම දෙවෙනි තමයි මේ දේවල් ඔක්කොම කරේ. ඔන්න දැන් මේ විදිහට අපි මේ මිශ්‍රණය කපා ගන්න තමයි යන්නේ තුනී කරලා. හරි ලස්සනට ඒක තුනී වුණා. ඇත්තටම මම හරියට සතුටු වුණා මේක මේ විදිහට වුණාම. මොකද මම බයෙන් හිටපු දේ වර්ධී කියලා හිතුවට මේ තරමක් දුරට මේ වෙනකල් නම් වැඩේ සාර්ථකයි. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මට ඉතින් උදව් කරන්න කට්ටිය ගොඩයි. අපේ බබාලා 3 දෙනාම ළඟට ඇවිල්ලා මට මේ උදව් කරන්න බලාගෙන තමයි ඉන්නේ. කට්ටිය තරගෙට එක්කෙනෙක් කරනකොට මටත් ඕනේ කියලා අනිත් කට්ටියත් ඒ ළඟට එනවා. ඉතින් ඒ අතරේ පොඩි රණ්ඩුත් වෙනවා. ඒ දේවල් බලන්නත් ඕනේ. මුංගට කැවුම් ටික මේ විදිහට කපා ගත්තාම ලොකුම වැඩ ටික ඉවරයි. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ දවටනේ හදාගෙන පහසුවෙන් බැද ගන්න. ඇත්තටම මේ මුංගට කැවුම් මටන රස එවෙලෙම බැදලා කෑවම ඒ බදින මොහොතේම කනකොට ඒකේ ක්‍රිස්පි ගතියට හරි රසට තියෙනවා. ඔන්න දැන් මම දවටනේ හදාගන්න යන්නේ. මට පුංචි වැරදීමක් වුණා. මම ඔයාලට කියන්නද මොකද්ද කියලා. මම මේ දවටනේ හදාගද්දී මට අමතක වුණා පාන් පිටි දාන්න. ඊට පස්සේ මම මේ විදිහට දවටනේ හදලා කැවුම් හදනකොට කැවුම් දාපු කැවුම් 2-3ක් පිපුරුණා. ඊට පස්සේ ඔන්න මගෙත් හිත සවුත් වුණා. අයියෝ වරදීද දන්නේ නැහැ. මොනවා හරි වෙන්නේ නැති කියලා හිතනකොට පස්සේ මතක් වුණා මම පාන් පිටි දැම්මේ නෑ නේද චුට්ටක් කියලා. ඊට පස්සේ පාන් පිටි ටිකක් මිශ්‍රණයට දාලා හදලා බලනකොට ඔන්න වැඩේ හරි ලස්සනටම කැවුම් ටික ආවා. ඉතින් මගේ හිතටත් හරිම සතුටුයි. මොකද පළවෙනි පාරට හදපු මුං කැවුම් රසම රසට ලස්සනට හැදුන නිසා. ඉතින් තව අලුව ටිකක් හදාගන්නත් ඕනේ. අපි වෙලා තිබුණොත් තමයි මේ දේවල් කරන්නේ. මේ විදිහට තමයි මගේ මුං කැවුම් ටික තිබුණේ. අපි බලමු තව කැවිලි ටිකක් හදන්න. ඕගොල්ලන්ට අලුත් වීඩියෝ එකකින් එන්නම්. ඉතින් අදට ගිහින් එන්නම්. බුදුසරණයි.